ශුද්ධ වූ සුවිශේෂය තුලින් දේව පණිවිඩය සොයා උත්තාන සමයේ 4 වන සතිය සඳුදා පළමුවන කියවීම අපොස්තලයන්ගේ ක්‍රියාපොතෙන්ගත් පාඩයකි. ක්‍රියා 11 වන පරිච්ඡේදයේ 1 සිට 18 දක්වා. විජාතීන් විසින්ද දේව වචනේ පිළිගනු ලැබූ බව ජුදෙහි සිටි අපොස්තලවරයන්ටත් සහෝදරයන්ටත් ආරංචි විය. පේදුරු ජෙරුසලමට ආ කල චර්මච්ඡේදිතයෝ ඔහුට දොස් පවරමින් ඔබ අචර්ම ඡේදිත මිනිසුන් වෙතට ගොස් ඔවුන් සමග කෑම කෑවේ මන්දයි ඇසූහ. එවිට පේදුරු ඒ කාරණිය මුලපටන් පිළිවෙලින් පහදා දෙන්නට පටන්ගෙන මෙසේ කීය. මම ජොප්පා නුවර යාඥා කරමින් සිටි විට අහසින් බස්වන ලද 4 කොණින් බැඳුණු මහත් රුවලක් වැනි දෙයක් පහත් වෙනවා දර්ශනයකින් දිටිමි. එය මා ළඟටම පැමිණියේය. මා එය සෝදිසින් බැලූ විට පොළවේ සිව්පාවුන්ද වනමුර්ගයන්ද උරග ජාතීන්ද ආකාශ පක්ෂීන්ද දිටිමි. එවිට පේදුරු නැගිට මරා කන්නේයි මට කියන ශබ්දයකුත් ඇසිනි. මමද ස්වාමිනී එය නම් කළ නොහැක. අපවිත්‍ර අකැප දෙයක් කිසි කලෙකත් මා කටටගෙන නැතැයි කීවෙමි. එහෙත් දෙවන වරටත් අහසෙන් හඬක් මට කතා කරමින් දෙවියන් වහන්සේ පවිත්‍ර කළ දේ පිළිකුල් යයිනු කියන්නයි කීය. 3 වරක්ම මේ සිදුවිය. ඉන්පසු නැවත සියල්ල අහසට ඇද ගන්නා ලද්දේය. එවෙලෙහිම කයිසාරියෙන් මා වෙත එවන ලද මිනිස්සු 3 දෙනෙක් මා විසූ නිවස ඉදිරියේ සිටියහ. ආත්මයන්න් වහන්සේද සැකයක් නැතුව ඔවුන් සමග යන ලෙස මට අනකලසේක. මේ සහෝදරයන් සදෙනා මා සමග ගියහ. අපි කොරනේලියස්ගේ ගෙදරට ඇතුල් වෙමු. එවිට ඔහු තමාගේ ගේ දේවදූතයා සිටිනු දුටු හැටි ජොප්පාවට මිනිසුන් යවා පේදුරු නම්ලත් සීමෝන් කැඳවන්න. ඔහු වනාහි ඔබ සහ ඔබේ ගෙදර සියල්ලන්ගේද ගැලවීම සලසා දෙන දහම ඔබට දෙසන්නේ යයි තමාට කී හැටි අපට දැන්විය. මා කතා කරන්නට පටන්ගත් කල ශුද්ධාත්මයන් වහන්සේ මුලදී අප කෙරෙහි පහළ වූසේම ඔවුන් කෙරෙහි පහළ වූසේක. එකල ජුවාම් බෞතිස්ම ස්නාපනය කළේ වතුරෙන්ය. ඔබ බෞතිස්ම ස්නාපනය ලබන්නේ ශුද්ධාත්මයන්න් යයි ස්වාමින් වහන්සේ වදාළ වචනය මට මතක් විය. එබැවින් ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහා ගත් කල්හි අපට දෙනු ලැබුවාක් මෙන් දෙවියන් වහන්සේ ඔවුන්ටත් එම දීමනාවම දුන්සේක් නම් දෙවියන් වහන්සේට බාධා කිරීමට මම කවරෙක්දැයි කීය. ඔහු ඒ අසා නිහඬ වූහ. එසේනම් විජාතීන්ට දෙවියන් වහන්සේ ජීවනය සලසන මනස්ථාපනයක් දුන්සේකැයි කියමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ. දේව වාක්‍ය එසේය. සුවිශේෂක ජුවාම්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමීන් වහන්සේට මහිමය වේවා. ජේසුස් වහන්සේ කතා කරමින් ඒකාන්තයෙන්ම මම ඔබට කියමි. දොරටුවෙන් බැටළු ගාලට ඇතුළු නොවි අන් තැනකින් නැගී පැන එන්නා සොරෙක්ද කොල්ලකන්නෙක්ද වේ. එහෙත් දොරටුවෙන් ඇතුළු වෙන්නා බැටළුවන්ගේ එඬේරාය. දොරටුපාලයා ඔහුට දොර හරි. බැටළුවෝ ඔහුගේ කටහඬ අඳුනති. ඔහු තමාගේම බැටළුවන්ට නම් කියා අඬගසා උන් පිටතට ආවිට උන්ට පෙරටුව යයි. බැටළුවෝද ඔහුගේ කටහඬ අඳුනන බැවින් ඔහු පසුපස්සේ යති. එහෙත් බැටළුවෝ අමුත්තකු පසුපස්සේ නොයති. එපමණක් නොව ඔහු වෙතින් පලා යති. මන්ද උන් අමුත්තන්ගේ කටහඬ නාදුනන බැවිනි වදාළසේක. ජේසුස් වහන්සේ මේ උපමාව ඔවුනට වදාළ නමුත් එයින් කුමක් අදහස් කළසේක් දැයි ඔහු තේරුම් නොගත්ත. එහෙයින් යළිත් ජේසුස් වහන්සේ ඔවුන් අමතා ඒකාන්තයෙන්ම මම ඔබට කියමි බැටළුවන්ට දොරටුව මමය. මට පළමුවෙන් ආ සියල්ලෝම සොරුද කොල්ලකන්නෝද වෙති. බැටළුවෝ ඔවුනට අහුම්කම් නොදුන්හ. දොරටුව මමය. මා තුලින් යමෙක් ඇතුළු වන්නේද ඔහු ගලවනු ලැබ ඇතුළට හා පිටතට ගොස් ආහාර ලබන්නේය. සොරා එන්නේ සොරකම් කරන්නටත් මරන්නටත් විනාශ කරන්නටත් පමණකි. මා පැමිණියේ ඔවුන්හට ජීවනය ලැබෙන පිණිසය.
සපුරාම එය ලැබෙන පිණිසයයි වදාළසේක. ස්වාමීන් වහන්සේගේ සුබ වදන මෙසේය. ක්‍රිස්තුනිය වහන්සේට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුතුමන් තුළ ප්‍රේමවන්ත සොයිරසෝරියනි. එක තරුණ ශිෂ්‍යාවකට අවශ්‍ය වුණා පිළිගත් පාසලකට ඇතුළු වෙන්න. ඉතින් ඒ සඳහා ඇතුළු වීමේ ඉල්ලුම් පත්‍රයක් ලබාගෙන ඇය මෙය පුරවන්නට වුණා. ඒ අතරේ එක ප්‍රශ්නයක් තිබුණා. ඔබ හොඳ නායකයෙක්ද නැද්ද කියලා අහලා. ඇයට හිතුණා Taman තවම හොඳ නායකයෙක් නෙවෙයි කියලා. ඉතින් ඇය ඊටමත් අවංක වූ කෙනෙක් නිසාම මේ ප්‍රශ්නයට නැහැ කියලා ලිව්වා. ඉතින් ඇය බලාපොරොත්තු වුණා මේ පිළිතුර නිසා ඇයව පාසලට ඇතුළු නොකර ගනී කියලා. කෙසේ හෝ ඉල්ලුම් පත්‍රය පුරවල බාර දුන්නා. පුදුමයට වගේ සති කිහිපයකට පස්සේ ඇයට මේ පාසලින් ලියුමක් ආවා. ඇයව පාසලට තෝරගෙනයි කියලා. ඒ ලිපියේ තවදුරටත් සඳහන් වෙලා තිබුණා අපගේ ඉල්ලුම්පත් බලනකොට අපට තේරුණා ලබන අවුරුද්දට අපේ පාසලට අලුත් නායකයින් 1452 දෙනෙක් ඉන්නවා කියලා. ඉතින් අපි ඔබව තෝරගන්නට තීරණය කළේ ඔක්කොම නායකයින් නිසා අඩුම තරමින් ඒ අයව අනුගමනය කරන්නට එක අනුගාමිකයෙක් හරි ඉන්නට ඕන නිසායි කියලා. මේ කතාව තුලින් කියවෙන්නේ අද සමාජයේ අපි හැමෝටම අවශ්‍යයි නායකයින් වෙන්නට. ඒ කියන්නේ මුල් තැන ගන්න, අන් අයව පාලනය කරන්නට, අන් අයගෙන් ගරු නම්බුනාම ලබා ගන්නට, මම අන් අයට වඩා උසස් කියලා පෙන්වන්නට, ඒ තුලින් වැඩි වාසි ලබා ගන්නට, මගේ හැකියාව පෙන්눔 කරන්නට අපිට ඕන නිසායි. නමුත් නායකත්වයේ තිබෙන නියම තේරුම අපි දන්නවා නම් අපි කොයි කවුරුත් නායකත්වයේ ලබා ගන්නට පස්ස ගහයි, අකමැති වෙයි. ප්‍රේමාන්තයනි, එය තමයි ක්‍රිස්තුන් වහන්සේ අද අපට පවසන්නේ. මම සැබෑ එදේරාවෙමි. මට පෙරටුව ආ සියල්ලෝම සොරුද කොල්ල කන්නෝද වෙති. උන්වහන්සේ තවදුරටත් කියනවා මම දොරටුවෙන් බැටළු ගාලට ඇතුළු වෙනවා. නමුත් නියම එඬේරු නොවන අය අන් තැන්වලුයි බැටළු ගාලට ඇතුළු වෙන්නේ කියලා. මේ තුල අපිට අඟවන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ නියම නායකත්වයයි. එදා ජුදා සමාජයේ බොහෝ අය නායකයෙක් කියා ගන්නට ආස කෙරුවා. නමුත් ඒ ජනතාවට සේවය කරන්නට නෙවෙයි. ජනතාවගෙන් ගරු නම්බු නාම ලබන්නට, අසරණ ජනතාව තලලා පෙරලා ඔවුන්ගෙන් නොඑක් වාසි ලබා ගන්නටයි. නමුත් ක්‍රිස්තුන් වහන්සේ කියන්නේ නැහැ මම ඔබගේ නායකයයි කියලා. ක්‍රිස්තුන් වහන්සේ තම නායකත්වය පෙන්눔 කරන්නට යොදාගන්නේ බැටළු එඬේරික කාර්යයයි. ඒ කියන්නේ නායකයා යනු නියම සේවකයා යන්න පෙන්වීමටයි. බැටළුවන්ගේ නියම එඬේරක් යන්නේ බැටළුවන් වෙනුවෙන් නොයෙකුත් කරදර අමාරුකම් වලට ලක් වෙන්නට වෙන, සමහර විට නිදි නොලබා ඔවුන්ව රැකබලා ගන්න, ඔවුන් වෙනුවෙන් සමහර විට ජීවිතය පරදුවට තබලා වෘකයින් සමග පවා සටන් කරන්නට වෙන, අවුවේ වැස්සේ සීතලේ ඔවුන්ව බලා ගන්නට වෙන කෙනෙක්. අන්න එයයි නියම නායකත්වය. ඒ නිසායි ක්‍රිස්තුන් වහන්සේ අප වෙනුවෙන් තම ජීවිතය පූජා කළේ. ඒ තුලයි උන්වහන්සේගේ නායකත්වය අරුත්ගැන්වෙන්නේ. උන්වහන්සේ සැබෑ බැටළු එඬේරා වුණේ උන්වහන්සේගේ බැටළුවන් වන අප වෙනුවෙන් තම ජීවිතය පූජා කළ නිසායි. එසේනම් ප්‍රේමවන්තයනි, අපිත් නියම නායකයින් වෙන්නට ඕනේ නොයෙකුත් ප්‍රතිලාභ භුක්ති විඳින්නට නෙවෙයි. නමුත් නියම සේවකයෙක් වෙලා මා යටතේ සිටින අයගේ ජීවිත ගොඩ ගන්නට, මගේ ජීවිතය මා සතුටේ වැය කරන කෙනෙක් වෙන්නටයි. මෙන්න මේ විදියට බැලුවොත් මම අර කියපු කතාවට අනුව හැම කෙනාම පිළිගනී මම තවම නියම නායකයෙක් නෙවෙයි කියලා. ඒ වගේම නායකත්වයේ තියෙන බැරෑරුම්කම මොකක්ද කියලා. ඒ නිසා ප්‍රේමවන්තයනි, එවැනි නායකයෙක් වෙන්නට අපි සෑම දෙනාම පුරුදු පුහුණු වෙමු. අපි සෑම අදිටන් කරගනිමු.